හා හරි මං අරන් එන්න. කෙස් ගහ ගෙනාවේ කාගේද? ඈ කෙස් ගහ කාගේකද ගෙනාවේ? සම්සන් මාමගේ. එරංකලයා පොළවට පිබිනා භූමි කලයා සමනයා අහසට පිබිනා. මේ කෑ ගහන්න තු යමන්. ආමල්ලි අඩු මට පේන්නේ නෑ බං වෙයි පාටක් අහසේ. අයියෝ මං කලගෙනවයි. මේන් එක මේ ගෙදර කලනේ උස්සන් ඇවිල්ලා තියෙන්නේ මේ. මං ගෙන්නේ. කොහෙද යන්නේ? බැකෝ ජයරත්නයාගේ JCB එකක් අරන් එන්නම්. මේ අයකෝ පොල් වලව හරන්න එපා බූරු මොංගල් වැඩ කරන්න බෑකෝ. පළයන් ගිහින් පොඩි කලන වගේ හූනියන් කල. එකපාර කියන්න මේ බං අයියා වතුර පුරවගෙන එන්න කියලා මේවට මයියා. නෑ උඹලට කියලා බං. Rambo. Aggie, Lena. වන් වන් නයින් එකේ නම්බරේ මතක නෑ බං. අම්මේ මේ එහෙනම් සිව්සරියට කතා කරපන්. කවුද ඉස්කෝලෙන්? සිව්සරියනේ. මොකද බං කරන්නේ මේ විශ්කර්ම දෙපාර්තමේන්තුවට කතා කරමු. මගා පාල් ගන්න මෙතන කවුද ඉන්නේ? උඹලට ඒක තේරෙයි කැම්පස් කියන. මොකද බං කරන්නේ මුඩ මොකද බං කරන්නේ? මගේ සොයිසර හරි දෙන්න ඕනේ. අනේ මේ මට බෑ මාළු අල්ලන්න බං පණියල්ලා යන්න. ඇයි දැන් මේ අඬන්නේ? මාළුගේ ප්‍රශ්නේ. හරි බං මං අල්ලලා දෙන්න. විහිළුවන්නේ කරේ. කණෑන කවුලන්නේ අල්ලලා දෙන්න බං අල්ලලා දෙන්න. බලපන් මිනිස්සු ඉස්සර බොරු කාරයෙක් වුණා. කොල් ගෙඩියක් කරනවද? බලපන් සොයිසර්. බදුර්දී නල්ලන්න කණ්ඩායම් 6කුත් යවලා. ඔව්. යකෝ සතියක් ගිහලානේ මම අල්ලන්න. මේ සතියක් ගියා අයියා. රටේ තත්ති. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? සාත්‍රහන්න කවුද ඇවිල්ලා ඉන්නේ? මේ මං ඇවිල්ලා ඉන්නවා. අනේ මහත්තයෝ වැඩි නම් තියන්න බෑ මහත්තයෝ. වෙඩි තියෙන මගුලක් නෙමෙයි උන්නනේ බැලුවේ. අවුලක් නෑ. මේ ඇතුළට යනවනේ මාස්ක් ඕනේ ඈ. යකෝ මේ දැන් දෙයියන්ට කොරෝනා හැදෙනවද? දෙයියන්ට කොරෝනා හැදෙනවද කියලා මම දන්නේ නෑ. හරිද? මෙතන දේවාරුඩෙන් වැඩ කරන්නේ මිනිස්සෙක්නේ. ඒ මිනිස්සයාට හැදෙන්න පුළුවන්. මේ මාස්ක් එකක් නම් ගේන්න ගන්න කමන්නේ මම මීටර් දෙනින් ඉන්න. අරකට නම් කොරෝනා හැදුනට කමන්නේ මට කිය කරිනවනේ. පුතා ඉඳගෙන ගුරුන් වහන්සේ මගේ අර වාසිය ගුරුන් වහන්සේ. ඒක කොහමද මගේ වශිය? ඈ දවස් 3න් කෙල්ල පඩ ගාගෙන ආව නේද උඹ ළඟට? ඈ වාසනාත්නේ ගුරුන් වහන්සේ අපි වාසිය කරේ. ඒ වුණාට ළමයි 3 දිනකුත් එක්ක සෙව්වන් දින ගුරුන් වහන්සේ ගෙදර ආවේ. කරපු කෙනා නෙමෙයි ගුරුන් වහන්සේ ගෙදර ආවේ. වෙන කෙනෙක් නේ ගෙදර ආවේ. ඒක පුතේ වශිය වැරදුන්නේ නැහැ. ශරි උඹට දෙයියෝ කිව්වා වගේම ගෑනු පරාණයක් උඹ ගාවට ආවනේ. උඹට දීලා තියෙනවනේ. ඈ පොඩ හිතපන්. අනික උඹ ඉල්ලුවේ එකයිනේ. බලපන් උඹට 3ක් වැඩිපුරත් එක දෙයියෝ දීලා තියෙනවනේ. පොඩ හිතපන් අඩේ මොකද උඹට මොලේ තියෙනවනේ. පොඩ හිතපන්කෝ. ඒකත් ඇත්ත තමයි ගුරුන් වහන්සේ. කවුරුණත් ගෑනු පරාණයක් නේ. මං යන්නම් එහෙනම් ගුරුන් වහන්සේ. දෙක කොහමද මගේ ටෝක් කිරිල්ල එක ගියා යන්න පුෂ්කාදී ඈ උඹ කරවල් ළඟදී මක්කයින් හරි හොඳ කේමක්. නේද උඹ කිව්වේ කාටද උඹ අරුට. මේ මල්ලි මේ ගුරුනාස් ඉන්නවද? යන්න වාසිය කරගන්න. නියම දන කරලා දෙයි යන්න. කවුද බෑග් ගාවේ? කවුද බෑග් ගාවේ? මල්ලි මම නෙමෙයි අයියේ. ඩ්‍රයිවරයා. එහෙනම් කමන්නේ නැත්තම් උඹට ගහනවා කන් අටේ පැලෙන්න බලාගන්න. කෙල ගන්න එපා සහෝදරෝරි. ආයෙනවා. Good job, good job. ඒ සැරේ නම් මගේ අතින් තවන්ද බ්‍රේක් එක පෑගු. මාළි තිබ බැඳීම මල්ලි. අයියා එයා කුඩු නේද වික්කි?
කුඩු බෙදපේක ඇත්ත. ඉතින් බලපන් ඉතින් බැඳියා මුළු රටටම කුඩු බෙදුවනේ. ඔයසා. මොකක්ද මම උඹලා කරන්නේ? ඇයි පෝස්ටර් ගහනවා පේන්නේ නැද්ද උඹට? මහතුන් අයියා කොල්ලා එහෙම ගෙදරද? මොනවද ගෙනියන්නේ? මට පරිප්පු දෙන්නේ මොනවද දෙල්ලෝ? දෙන්න. මහතුන් අයියා හරි විතරද? ඔව්. ඈ පොතට දාන්නේ. හා. මේක ආයි කිරන්නේ. ඈ එහෙම කරද අයියා? හිරන්නකෝ මේක. හිරන්නකෝ මේක කිව්වා. දෙන්නකෝ දෙන්න. හොරට කිල්ල නේද? ග්‍රෑම් 250 කිල්ල ග්‍රෑම් 245 දින් බල වැඩ කරන්න එපා මුදලාලි. සරම්කෝ ෂර්ට් එක වෙර ඔය වගේ ජරා වැඩ කරන්න. තමයි ශ්‍රී ලංකාවේ මගේ සල්ලිත් එක්ක දැනගන්නවා. මාළකොට දායක සභාවේ උඩම ඉන්න මිනිස්සු. මොනවද බම් මහතුන් අයියා මේ ග්‍රෑම් එකක් දෙකක් එහෙම වෙනවා. මේ තරාටි වලට වර්ධිනවා බම් මහතුන් අයියා. උඹලා අනිත් එක බං මගේ ණයට අරගෙන මට ඔහොම ටෝක් කරන්න බෑ මහතුන් අයියා. බැයි නම් මේ පරිප්පු දෙසියමලා තියලා බලයන් මහතුන් අයියා. උඹලත් එක්ක බිස්නස් කරන්න බෑ මහතුන් අයියා. යකෝ ග්‍රෑම් එකක් දෙකක් කමන්නේ ග්‍රෑම් පහක්. අපි මාසේ කාමරක් කන්නේ පරිප්පු දෙසියමලායි. මේ සල්ලි නෙවෙයිද? ඕ මොනවා? පරිප්පු දෙසියමලා මාසේ කාමරක් කන්න? ඉරිවර්තන මල්ලි. කොහෙද බයි යන්නේ? ඉංග්‍රීසි ලියුමක් තියෙනවා කියව ගන්න යනවා අයි. හා මොකද? ලියුමක් තියෙනවා කියව ගන්න යනවා. ඒක ඇනිත් නෑරලාද බම් මල්ලි. සිස්. ඉංග්‍රීසි ලියුමක් තියෙනවා කියව ගන්න යනවා. මල්ලි මේ පද හදන්න එපා. කෑවල් වල ගෙවල් වලින්. මං ඒ ගෑණි ආශ්‍රය කරනවා. කනවා බල. මල්ලි එහෙම පද හදන එක හරි නෑ. කන් ඇහෙන්නේ නැද්ද? එහා ගමේ මල ගෙදරකට යනවා අර ගෑණිකේ. ඉංග්‍රීසි ලියුමද? මේ ගණන් කියලා දෙන්න. උගේ තියෙන හර මේ උඹ මොකද අර බොන්දේලා කියලා උඹටත් ගහන්නේ කන් ඇට පැලෙන්න මල්ලි ඈ බලාගනින්කො කියවනවා නම්ද හරිද? පැක් එකේ කොළ 52කින් වැඩ 52ක් ගන්න කොල්ලෙක් මම. එහෙනම් ගහ මොමියද ඔබි ගන්නම් දන්නේ නැහැ. කොළ 52 වැඩ 52ක් දන්නවා අයියා එකක් කියන්න බෑ. අර කොළ නමල කෝච්චිය වගේ හදන්නේ. හදලා තල්ලු කරාම ගාන්ට වැටෙන්නේ. අන්න වැඩ නියම වැඩ. ඌ අයියා මොන්ඩිසෝරි ළමයි කරන වැඩ අයියා. ඈ? එක වැඩ පාරක් දාන්න මේ පැක්කෙන් උඹයි දැන් උඹිය අතක් ගහලා වෙන්න මල්ලි. නැගිටා. උඹි ගහන්න බං අපි. අයියා වෙදා. උඹි කියලා පටන් ගන්නද මම. ඉමුණා. හරියට ගන්නවද කොල්ලා? මේ මොනවාද මේ කේක જાති වල හරි තුරුම්බු ජෝකර් ඈ තුරුම්බු ජෝකර් කොහොමද ඒ අයියෝ මේ ඇවිල්ලා රුයිත හේරා දැන් නැත්තම් වෙල්තලප ගැටේ හරි මොකක් හරි කියන්නේ නේ අයියෝ මෙහෙමත් ඕමි ගහුවා යකිද බල්ලි ඔයා නිකන් නටන්න එපා ආසියෝ 4 දිනක් ඔයා ගා වුණාට තුරුම්බු වට මම ගාව හරි හරි මල්ලි ඒකට තුරුම්බු රසිය කා ගාවක් දන්නනේ Kita awet mau tahu. Koහෙද මේ ඇදිරි නීති ඇස්සේ යන්නේ? ඈ? කොහෙද මේ මහත්තයා දුවන්නේ? හා? තමුන් දැන් මේ රටේ තියෙන තත්ත්වෙ එහෙම දැනුවත් නැද්ද? තාම අර බලන්නකෝ තවුන් දෙන්නේ. පොඩෙන් මම බලන්න. මේ පොඩ මූ බලන්නකෝ. හරි හරි. හේ. ඔයිනෝ. කොහෙද ඔය මේ ආතබූත පිස්සෝ වගේ පාරවල් ගානේ ඇවිදින්නේ? මෙච්චර මේ රටේ මේ වෛරස් එකක් ඇවිල්ලා තියෙනවා. අනිත් කෝ තමුසේගේ මාස්ක් එක? මාස්ක් එක අමතකුණා සර් ගෙදර. ගෙදර මේ ගෑන්ඩ බඳින්නද මාස්ක් එක දාලා ආවේ? අනේ නෑ සර්. ගලවන ෂර්ට් එක. ගලවලා නැහැ කටයි වැහෙන්න බැඳ ගන්නවා. ඈ? මොනවාද ඔය මේ තමුසේගේ මේ ඇඟ පුරාම මේ බැඳන් ඉන්නේ? මේ ත්‍රිලෝක විජේපත්‍ර සර්. ත්‍රිලෝක විජේපත්‍ර? ඒ මොනවාද ඔය මේ පෙරුම් කයම් වගේ જાතියක්ද?
ඔව් සර් මේ පෙරුම් කාලේ වගේම જાතියක් ආරස්සාවට තමයි බෙදන් ඉන්නේ සර්. ඔය දේවල්ම විතරක් නෙවෙයි ඔයි. මේ මෙච්චර කියනවනේ මාස්ක් දාන් යන්න කියලා. කෝකටත් හොඳයිනේ මාස්ක් එකක් දායි යන එක. අනිත් එක මේ පාරවල් ගාන ඉඳලා තමයි ආයෙ මට අහුවෙන්න බෑ. යන්න. හරි සර් යනවා සර්. රණහාමි. අම්මා පවා මට අරුට ගහන්න හිතෙනවා. අගේ මොල් නෝනිය. උඹ ඉතින් ගැවුවොත් ඔය එකට තාපා අනේ නිකන් ඉදා. සොයිසා ඉනෝ. ජනක ඉන්නෝ. සිරි ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා. ආපුගම සිරියටම හම්බෙන්න කිව්වා. කඳුළු දෝතින් අරන් බිඳුනු සිහිනය ලෙසින් ඇයිද හැරදාගියේ මේ මන් දැක්කම ආ රාජිවට දිහා වැඩ කර කර ඉන්නෝ නිලමේජ. අලිවට පැත්තේ මොනවා කරනවද බං? කතා කරපන් තේ එකක්වත් බොන්න. නිලමේ. නිලමේ. ඔය කුයිද බං ඔය කෑ ගහනවා ඉන්නේ. කතා කරපන් බණයි බං. නිලමේ. හැමදාම මොක් කරන්න බෑනේ. හතරට දානවා කියනවා 6 වෙනකුළුත් නෑ මට. බලහන් වැඩ කීයක් පාලු කරගන්නද බං මේකට අපි එන්නේ. මම සැලුන් එකක් කාලා දාලා ආවේ. මං කිව්වා ඔකට පෝස්ට් එක දාන්න එපා කියලා. අද මං තේනවා මං අද ඔකට. මේක අහපන්කු කරන්න බැයි නම් බාර ගන්න හොඳ නෑ බං. බදාගෙන ඉන්නේ රෙද්ද. මේක එඩිට් කරන්න බැයි නම් දෙන්න ඕන අපිට. අපිට පුළුවන්. මට බෑ මගේ සොයිසර් හරි දෙන්න ඕන. අනේ මේ මට බෑ මාළු අල්ලන්න බං පණියල්ල යන්න. මේ ඉන්නේ. දැන් ඉන්නවා ඉතින් අස්සය නැති වෙච්ච අහිකුන්ටකයා වගේ මෙතන. ගුරුවා. මං කිව්වනේ ඔකට පෝස්ට් එක දාන්න එපා කියලා. දෙන්නේ මම ඔබට බලපන් පෝස්ට් එක දාපු එකේ මේ බලපන් කමෙන්ට් එක. උඹලා ඉන්නේ වෙන මන්දාගිනියකද? මුන්ගේ 4 කියන්නේ 7 බං. බැයි නම් මහලුකුට කියවන්න එපා. අනේ තියාගනින් මහලුකු වීඩියෝ බලපන් කමෙන්ට් එක. අහන කාට කිව්වා 4ට දානවා කියලා. ඇයි දැන් මේ අඬන්නේ? මාළුගේ ප්‍රශ්නේ. හරි බං මං අල්ලලා දෙන්න. විහිළුවන්නේ කරේ. කනෑන කවුරුහරි අල්ලලා දෙන්න බං අල්ලලා දෙන්න. බලපන් මිනිස්සු ඉස්සරහ බොරු කාරයෙක් වුණා. කොහේද කරනද? නවත්ත බල්ලා බං ඕක. කොච්චර වුණත් මේ ගහක් ගලක් වගේ හිටපු මිනිස්සෙක් ගමට කොච්චර සේවයක් කරාද සිරිසේන මේ සොයිසා මොනවා වෙලාද බං සිරිසේනයි මැරුණේ සිරිසේ නෙමෙයි බං සිරිපාල උඹලා බං සූදුවට විතරනේ මෙතන එන්නේ මැරිච්ච මිනිස්සයා නම දන්නෙත් නෑ මල්ලි මේ උඹගෙත් වැරද්දක් තියෙනවා වැරද්දක් නැති උඹ මොකද අලහරස් කරලා වතුර ගත්තේ අයියා මේ වැවේ වතුර අපිටත් අයිතියක් තියෙනවා. මොකද අපි බත් කන්නේ නැද්ද? එහෙනම් ඉතින් මං ඉන්න ඕනේ නෑනේ මල්ලි ජලපාලක වශයෙන් ඔයාලේ මං අයින් වෙන්න එහෙම කතා කරන්න එපා අයියා. ඔයා ජලපාලක වුණාට අපිට ඕනේ ලාට වතුර අරලා දෙනවද? නෑනේ. මල්ලි මේ උඹලත් එහෙම කතා කරන්න එපා බං අපි නිලධාරි වශයෙන් මේක ඉන්න ඕනේ නෑ නේද නිල්දාය වශයෙන් බත් කරලා අපිට ගන්න දෙන්න. මොකද අපේ කුඹුරු මැරුණාට පස්සේ උඹලා වතුර අරින්න. උඹලට එහෙනම් ඕන ලාට වතුර අරලා දෙන්න එහෙනම් ඉතින් අනිත් ගොයියෝ කොයිදෙන් කරන්නේ නැද්ද උඹ විතරද කොයිදෙන් කරන්නේ අපි ගොවිතැන් කරලා අපේ කුඹුරු මැරෙන්න ඉඳන් උඹට අය එකයි දාන්න උඹත් බයිලා ගන්න නැතුව මොකද්ද කියන්නේ කියලා මොකද කියන්නේ උඹ? වලි බෑ හරිද? අවමලගේ මෙතන කරන්න හදන්න බා කලබල වෙන්න එපා. හරි මේ හත් දවසෙන් හරි අවස්ථාව බලලා වතට හරි එහෙම කරන්න එපා. හරි බා මේ මම සෑහළු වෙනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා.
ඇමරිකාවට අම්මුන් කෙහෙල් දිනවද? ඇමරිකාවේ මගුලක් නෙමෙයි ඔය සභාපතිතුමාගේ වත්තෙන් කපන් ඇවිල්ලා පෙන්නන්නේ. එතුමන්ලා අපිට කේල් ගැන කියවලා තියෙනවා. අපි කෙලේ ගුණ දන්න මිනිස්සු හැටියට අපිත් මොනවා හරි එතුමන්ලාට යවන්න ඕනේ. අපි මොනවද යවන්නේ? සභාපතිතුමා මියෝදේ කෙවුමුද? මීවද අරන් ගහගෙන ඉතෝගේ දැලේ එළලා යවමුද මාළු වල දෙකක් තුන. මාළු යවන්න කුරියර් එකේ කූරියෙක් නම් මදි. යවනවා නම් කූරි 4ක් 5ක්වත් යවන්න සභාපතිතුමා. ආරක්ෂක කමිටුවේ රැස්වීමට රැස්ව සිටිනා වූ මහා ජනගංගෙන් අවසරයි. ඇත්තම කියනවනම් ඔව් සභාපතිතුමා ඇත්තම කියන්න සභාපතිතුමා මෙතන නිකන් ටොම් පචාතල්ල වෙලා නැහැ සභාපතිතුමා. කවුද? කවුද? එක්කගෙන මේ ගම යන විදිහ හරියන්නේ නැහැ. මේ ගොවි සමිතිය මේ වැඩක් නැහැ නේ කතා කරලා. බුගලුවනේ දෙකින් මෙච්චර වෙලා කියෙව්වා. හැබං අයියේ. ඉතින් පොල් ගහයි කට්ටියක් ගාලා තියෙන්නේ. පොල් කැඩීම තානම් කියලා බං. අනේ නිකන් හිටා. උඹලට ඔය තේරේ කැම්පස් ගියා. වලල්ල දීපා ඉක්මනට වලල්ල දීපා. කො මේකෙන් පුළුවන් දෙක පොල් කඩන්න පොල් වලල්ල දීපා. බෙල්ලට දානවා දෙක පොල් වලල්ල කකුල් දෙකට නෙදාන්නේ. පොල් කැඩීම කලාවක් නෑ. ඒ පිකවුද කවුද කියපා? ඔයාද? මට මම නෙමෙයි යකෝ. ඈ මම නෙවෙයි මට පොල් කඩන්න බෑ තෝනේ කියලා කඩපා. උදු අම්මා! රසවාගේ ගැලපෙන්නේ මාපිය සොඳුරු අනවැන්නේ රසවාගේ ගැලපෙන්නේ මාපිය සොඳුරු අනවැන්නේ මහත විවනේ දැල්වෙන පහනේ සඳදා වේවා ඔබ ආලෝකේ රසවාගේ ගැලපෙන්නේ අඩෝ පොයිසා යකෝ ලක්ෂේ දානේ තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකො. සුවාරිස් නෑ. නිලමේ. ඊයේ සභාපතිතුමා. රොයිසා ඉන්නෝ. ජනක ඉන්නෝ. සිරි ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා. ආපුගම සිරියටම හම්බෙන්න කිව්වා. කඳුළු දෝතින් අරන් බිඳුනු